අදත් ගෙනාවා සුපිරි කතාවක්. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ස්ටෝරිය කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද කතාවට යමු. මම හර්ෂිනි. වයස 31යි. මගේ ජීවිතේ සාමාන්‍ය විදියට ගත වෙනවා. උදේට ඔෆිස් එකට යනවා, රැට ආපහු එනවා. හිත ඇතුලේ ලොකු පාළුවක් තිබුණා. මම හිතුවා මේ ජීවිතේට කිසිම ලොකු වෙනසක් එන්නේ නැහැ කියලා. ඒත් ඒ හැමදේම වෙනස් වුණේ ඒ සීතල දවසේ. ඒ දවසේ හයියෙන් වැස්ස වහින්න පටන් ගත්තා. මට අම්බ්‍රෙල්ලා එකක් තිබුණේ නැහැ. ඔෆිස් එකේ නෙලියට එනකොටම මම ටිකක් නතර වුණා. එතකොටම කෙනෙක් මගේ පැත්තට ආවා. "Excuse me" කියලා හරිම චාම් හඬකින් කිව්වා. මම හැරිලා බැලුවා. ඔහු හිටියා අභිෂේක්. ඔහුගේ ඇස් ගැන කීවොත් බලල්ලැස්. අම්බ්‍රෙල්ලා එක ෂෙයා කරමුද කියලා ඔහු අහද්දී මම ටිකක් hina වුණා. ඒ සිම්පල් මොමන්ට් එක මට ලොකු එකක් වුණා. අපි දෙන්න එකට ඇවිදගෙන ගියා. වචන අඩුයි. ඊළඟ දවස්වලත් අපි හමු වුණා. කෝපි ෂොප් එකේ, ස්ට්‍රීට් එකේ, පාර්ක් එකේ. අපේ කන්වර්සේෂන්ස් ග්‍රැජුවලි ඩීප් වුණා. ඔයා එක්ක ඉන්නකොට මට හරිම හොඳයි කියලා ඔහු කිව්වම මගේ හදවත අමුතු ලෙස ගැහෙන්න පටන් ගත්තා. මටත් ඒ ෆීලිං එක තිබුණා. නමුත් මම ඒක පිළිගන්න බය වුණා. දවසක් මම ඔහුගේ ෆෝන් එක දැක්කා. ඒකෙන් ආපු මැසේජ් එකේ තිබුණේ already engaged කියලා. ඒක දැක්කම මගේ හිත කඩා වැටුණා වගේ වුණා. මම ඔහුගෙන් ඒ ගැන අහද්දී ඔහු ටිකක් සයිලන්ට් වුණා. මට ඔයාට කියන්න බැරි වුණා. මට ඔයා ගැන ෆීලිංග්ස් තියෙනවා කියලා ඔහු කිව්වා. ඒ වචන ලස්සනයි. නමුත් දුකත් එක්ක. මොකද ඔහු already committed කෙනෙක්. ඒකයි අපි අතරේ ලොකු conflict එකක් ඇති වුනේ. අපි දෙන්නම හිතුවා මේ relationship එක නවත්තන්න ඕනි කියලා. ඒත් හිත නවත්තන්න බෑ. අපි ටික ටික distance වුණා. call නැහැ, message නැහැ. හිත ඇතුලේ ලොකු හිස්තැනක්. මට ඔහු නැතුව ඉන්න බෑ කියලා මටම තේරුණා. ඔහුත් ඒකම ෆීල් කරනවා කියලා මට හිතෙනවා. දවසක් ඔහු මගේ ඉස්සරහට ආවා. "මට ඔයා නැතුව ඉන්න බෑ" කියලා ඔහු කිව්වා. ඒ වචන මගේ හදවතට ගැඹුරට ගියා. නමුත් ඔහුගේ ලයිෆ් එකේ another side එකක් තිබුණා. "මට බලෙන් গিදර අය කරවන විවාහ ගිවිස ගැනීමක් තියෙනවා" ඔහු පැවසියා. ඒක අහලා මට දුකක් සහ බියක් දැනුණා. අපි එකිනෙකාට ආදරය කළත් සමාජය සහ පවුල ඔක්කොම අපිට විරුද්ධ වුණා. අපි අතර ඩිස්ටන්ස් එක තව වැඩි වුණා. සයිලන්ට් පේන් එකක්, හිඩන් ලව් එකක් ඒකයි තිබුණේ. මම හිතුවා මේක මෙතනින් නවතිනවා කියලා. නමුත් දවසක් මට මැසේජ් එකක් ආවා. මම තීරණයක් ගත්තා කියලා. මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. මම එයාව හමු වෙන්න ගියා. ඒ වෙලාවේ ඔහු කිව්වා මම එන්ගේජ්මන්ට් එක කැන්සල් කළා කියලා. මට ෂොක් එකක් වුණා. මට හැම දෙයක්ම ලූස් වුණා කියලා ඔහු කිව්වා. නමුත් ඔහුගේ ඇස්වල තිබුණේ රිග්‍රෙට් එකක් නෙවෙයි, රිලීෆ් එකක්. අපි දෙන්න ඒ සතුට සෙලිබ්‍රේට් කරන්න හොටෙල් එකකට ගියා. දෙන්න කොහොම සෙලිබ්‍රේට් කරාද කිව්වොත් අපි දෙන්නටම පැය ගාණක් යනකන් නැගිට ගන්න බැරි වුණා. මම ඔයාට ආදරේ කියලා ඔහු කිව්වා. ඒ වචන රියල් ලව් එකේ ප්‍රූෆ් එකක්. මමත් ඔහුට බැලුවා. "ඔයා ෂුවර්ද මේ ඩිසිෂන් එක ගන්න" කියලා ඇහුවා. ඔහු කිව්වා "ඔයා නැතුව ඉන්න එක මට ඉම්පොසිබල්" කියලා. අපි දෙන්න අලුත් ජීවිතයක් පටන් ගත්තත් ඒක ලේසි නෑ කියලා ඉක්මනටම තේරුණා. අභිෂේක්ගේ ෆැමිලි එක තවමත් අපි ඇක්සෙප්ට් කරන්න ලෑස්ති නැහැ. මම ඔහුට කිව්වා "අභිෂේක්, ඔයාගේ ෆැමිලි එකට මේක දුකක් වෙන්නේ නම් අපි මේක නවත්තමුද?" ඒත් මන්නයට වහ වැටිලා හිටියේ. අපි දෙන්න හැමදාම සතුටු වෙනවා. දෙන්නට දෙන්න පිස්සු දෙන්නෙක් වෙනවා. ඒයට උවමනාව තිබ්බේ ඉක්මනට බබෙක් හදන්න. ඒක මුවාවෙන් අපි දෙන්න හැමදාම අහුවෙන හැම තැනම පිස්සු දෙන්නෙක් වගේ සතුටු වුණා. එයා ගොඩක් කැමති කැලෑවල් වල ඇවිදින්න යන්න, දියඇලි බලන්න යන්න. ඒක එයාගේ හොබි එක. මටත් ඒක විනෝදයක් වුණා. කැලෑවල් දියඇලි කියලා ගතුව අපි කවුරුත් නැති දැන් බලලා හොඳට කාලා බිලා හොඳ සතුටක් කරන් විනෝද වෙරෝ. අපේ විවාහ ජීවිතේ පරිපූර්ණ නැහැ. නමුත් අපේ ආදරේ ශක්තිමත්. බින්දිය හැකි දෙයක් නෙවෙයි. Our marriage is not perfect, but our love is strong, not unbreakable.